වෙනස් වී යන සමාජය ඒ අනිත්‍ය ස්වභාවය අවබෝධ කරන්න තියෙද්දී ඒකට විරුද්ධ වීම, පාලනය කිරීම, ඇටැක් කරන්න යෑම නිසාම පීඩනයෙන් මිනිස්සයා වාසය කරනවා. පුදුම පීඩනයකින් ඉන්නේ. මම උදාහරණයක් දෙනවා ඔබට. මේ චූටි පැටව දුවේ පුතේ. දැන් මේ පැටව අම්මලා ළඟ තාත්තලා ළඟ ඉන්න චූටි පැටව. ওই චූටි කාලේ. ওই ළමයි ටික ලොකු වෙනවා. දැන් 10 11 පන්තියේ. 10 11 පන්තියේ ළමයි අම්මලා තාත්තලා ළඟද බනන්න ගියාම ඉන්නේ යාළුවෝ ළඟද? අන්න ටිකක් දුර වුණා. කැම්පස් යනකොට උන් එහෙම ගැන්සියකට යනවා. කසාද බඳිනවා. ජෝඩුව බනහන්න එනවා. ජෝඩුව බනහන්න එනකොට අම්මලා ළඟද ඉන්නේ යාළුවෝ ළඟද ඉන්නේ නෝන මහත්තයා ළඟද? නෝන මහත්තයා ළඟ. හරි. ආච්චිලා කියලා වෙනවා. ඒතර ඔය මොනුබුරොත් එක්ක ඔය අයින්නකට වෙලා. දැන් මට කියන්න. ඔකට මොකද්ද කියන තනි වචනේ? වෙනස් වීම, අනිත්‍ය. මෙතන අම්මෙක් සිටිනවා. මෙතන තාත්තෙක් සිටිනවා. මෙහෙම හිතන. මම පොඩි කාලේ ඉඳලා මන් ළඟ දැවටි හිටියා. අසත්පුරුෂ යාළුවෝ නිසා මගේ කොල්ලා මගෙන් ඈත් වුණා. කෙල්ල මගෙන් ඈත් වුණා. කසාද බැන්දට පස්සේ යෙයිලිගේ වචනේ ඇහුවා මගේ කොල්ලා. බෑනම් අපේ කෙල්ලට එන්න දෙන්නේ නැහැ ළඟට කියලා අර අනිත්‍ය කියන එකට වෙනම අර්ථකථන ටිකක් දාගෙන සුවසේද වාසය කරන්නේ දුකසේද? දුකසේම ඉන්නවා. අපේ ළමයි මට මෙහෙම කළා කියලා. ඔන්න තරුණ වියේදී කොල්ලෙක් කෙල්ලේ යාළු වෙනවා. මම නැති දේවල් නෙවෙයි කියන්නේ තියෙන ඒවා. ඒතර යාළුවන මුල් කාලේ මැසේජ් ගහනවා. ද ඉස්සරලා නම් හිටියා ඔන්න තවත් එකක්. ඉස්සර හිටියා බෝ කරලා. ඔන්න අම්මලාට මතක් වුණා පටස් ගාලා. මූණු පිළිලා ගියා අම්මලාගේ. අර අනිත්‍ය ගැන කියද්දි ගෙහෙම සතුටක් ආවේ නැහැ. ඉතින් පන්තියේ ඉන්න හොඳ කොල්ලෙක් හරි කෙල්ලෙක් හරි ඕක වැඩේට යොදාගෙන කොහොම හරි බෝකර් වැඩේ කරගන්න. එහෙම නැත්නම් කපු මහත්තේ කුඩේ කීල්ල ගහගෙන යනවා. දැන් මේ කපු මහත්තයා යකඩ පෙට්ටියකට ඇවිල්ලා ළඟටම ඇවිල්ලා. කවුද? ෆෝන් එක. ඒකේ Facebook එකෙන් බෝකර් වැඩේ කරනවා. ඩේටා තිබ්බොත් ඇති. එතකොට දැන් මේ ඉස්සර ලියුම් දැන් මේවා ඔතනක් තියෙන්නේ මොකද්ද ඔය? වෙනස් වීම. අනිත්‍ය. ඔය මල කෝලම් ඉස්සර අපිට තිබ්බේ නැහැ කියලා අම්මට කිව්වට ඒ කාලේ වෙනම කෝලමක් තිබ්බා. ඒක වෙනම එකක් ඒවා තනියෙන් ඉන්නකොට හිතන්න ඕන. ඇත්තටම අපි මෙතන තියෙන වෙනස් වීමක් විතරයි. ඊට පස්සේ මොකද උනේ? ඔන්න යාළු වෙච්ච මුල් කාලේ නිතර කතා කරනවා. ආදරේ. කාලයක් යනකොට අපි බඳිනවා. බැඳලත් මුල් කාලේ හරි ලෙන්ගතුයි. පස්සේ එහෙම ටික ඒ ලෙන්ගතුකම අඩු වෙලා යනවා. පැය ගණන් කතා කරගෙන හිටපු කොල්ල කෙල්ලෝ අවසානයේ ගිහිල්ලා දෙයි මුල් බැඳපු මුල් කාලේ කන්නේ එකට, බොන්නේ එකට, ගමන් බිමන් යන්නේ එකට, නාන්දේ යන්නේ එකට. හැම වෙලාවෙම එකට යන්නේ ඉන්නේ ජෝඩුව. පස්සේ කාලේ ඕන්න උඹට බෙදුවා. දැන් ඔයා දිව්වේ මොකවත් නැහැ කිය. බලන්නකෝ අවසානයේදී අනේ රත්තරන් බබා වස්තුව කියන ඔක්කොම තනි වචනයකට මේක කේන්ද්‍ර වෙනවනේ. මොකද්ද? ගන්න. ඉඳත් ඒකක්. බලන්නකෝ ගෙවල් වල මොකද්ද ඔය උනේ? වෙනස් වුණා. අනිත්‍ය. එතකොට දැන් කොල්ලෙකුට මේ අනිත්‍යයි කියන සංඥාව වෙනස් වෙනවා කියන සංඥාව එයාගේ හිතේ නෑ ඒක.
ඒ බැඳපු කාලේ යාළු වෙච්ච කාලෙම හිටපු ආදරේ සෙනෙහස ලෙන්ගතුකම ඇඟැලුම්කම් පෑම දිගටම යා බලාපොරොත්තු වෙනවා. ඊට පස්සේ අපි නිවුස් වලින් ගමු උදාහරණයක්. ඔන්න තරුණ කොල්ලෙක් කෙල්ල අනියම් සම්බන්ධතාවයක් කියලා බෙල්ල කපලා පොලිසියට බෙල්ල අරන් ගියා කෙල්ලගේ. එයාගේ ආදරේ හැමදාම එක විදිහට තියෙයි කියලා හිතුවා. නමුත් කෙල්ල වෙනස් වුණා.